මේ තියෙන්නේ ස්ක්‍රීන් රිමෝට් එකත් එක්ක එන E88 GT කියන ඩ්‍රෝන් එක. මේක අපෙන් කස්ටමර් කෙනෙක් බයි කරපු ඩ්‍රෝන් එකක්. අපිට පොඩ්ඩක් ඩැමේජ් එකක් තියෙනවා. මේක අපිට ආපහු වෙව්වේ කස්ටමර් ඩ්‍රෝන් එක උඩට ඉස්සෙන්නේ නැහැ පැත්තකට අදිනවා කියලා. කොහොමවත් හරියන්නේ නැහැ. මේක බලලා දෙන්න කියලා තමයි අපිට වෙව්වේ කූරිය කරලා. ඉතින් මේකේ තියෙන්නේ ඩ්‍රෝන් එකේ ෆෝල්ට් එකක් නෙමෙයි. ඕනම ඩ්‍රෝන් එක තියෙනවා ලෙවල් කැලිබ්‍රේෂන් කියලා දෙයක්. ඒක ඩ්‍රෝන් එකෙන් ඩ්‍රෝන් එකට කරන විදිය වෙනස්. මම මේ ඩ්‍රෝන් එක කරන විදිය වලට පෙන්නන්න. මේක හරියටම කරගත්තම ඩ්‍රෝන් එකේ ඇතුලේ තියෙන සෙන්සර් බැලන්ස් වෙනවා. මෙන්න මේ විදියට රිමෝට් එකේ ජොයිස්ටික් දෙකට ඇඟිල්ල තියාගෙන මේකේ තියෙන්නේ රිමෝට් එකේ ඇතුල් පැත්තේ මුල්ලට. ඒ කියන්නේ පහළටත් නෙවෙයි දෙපැත්තටත් නෙවෙයි. ඔයාලට පේනවා ඩ්‍රෝන් එක රිමෝට් එකේ දෙකම දැන් මේක කරද්දී ඔයාලට පේනවා ඩ්‍රෝන් එකේ බල්බ් බ්ලින්ක් වෙනවා. මේ බ්ලින්ක් කරලා නතර වෙන්නේ කැලිබ්‍රේට් එක සක්සස්ෆුල් වුණාම. ඒ තාක් ඩ්‍රෝන් එක තපර කීපයක් අල්ලගෙන ඉන්න තමයි තියෙන්නේ මේ විදියට. දැන් මම කීපයක් කරත් ප්‍රශ්නයක් නැහැ. ඩ්‍රෝන් එක ප්ලයි ගන්න කලින් මගේ නම් පුරුද්ද කැලිබ්‍රේෂන් එක අනිවාර්යෙන්ම කරන්න. මේ විදියට කරාම ඩ්‍රෝන් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදියට ප්ලයි කරන්න පුළුවන්. එනනේ ඩ්‍රෝන් එක බැලන්ස් එහාට මෙහාට අදින්නේ නැහැ. බැලන්ස් එකට තියෙනවා. මේක වෙන්නේ ඩ්‍රෝන් එක ගොඩක් වෙලාවට හැපුණාම ගොඩක් කාලයක් එක තැන තිබ්බාම ඒ විදියට මේ අර සෙන්සර් එකේ බැලන්ස් එක වෙනස් වෙනවා. ඒක නැවතත් යථා තත්ත්වයටපත් වෙනවා ඩ්‍රෝන් එක බැලන්ස් එකේ තියෙද්දි කැලිබ්‍රේෂන් එක කරාම. අනිවාර්යයෙන්ම මේකේ මතක තියාගන්න ඕන දේ තමයි කැලිබ්‍රේෂන් එක කරද්දි ඩ්‍රෝන් එක අනිවාර්යයෙන්ම ලෙවල් එකේ තියෙනවා. අතේ තියාගෙන කරොත් එම සමහරවිට ඩ්‍රෝන් එක පැත්තකට ඇල වෙලා වගේ තිබ්බොත් ඒ විදියට ඩ්‍රෝන් එකේ බැලන්ස් එක නැති වෙනවා. හරිම දේ තමයි ඩ්‍රෝන් එක මේ වගේ ලෙවල් පොළවක තියලා මෙන්න මේ විදියට ලයිට් බලා ගන්න. ඔයාලට පේන ඩ්‍රෝන් එකේ ලයිට් එක බ්ලින්ක් වෙනවා. හොඳට බලා ගන්න. මේ දෙකම එකවර පහළ මුල්ලට අල්ලන එක තමයි කරන්න තියෙන්නේ. ඩ්‍රෝන් එකේ බල්බ් බ්ලින්ක් කරලා නතර වෙන තුරු තප්පර දෙකක් හෝ තුනක් ඇති අල්ලගෙන ඉඳලා ඇතරිය නම් ඩ්‍රෝන් එක බැලන්ස් වෙනවා. ඔයාලා හැමෝම ඩ්‍රෝන් එකේ දැන් මේක සමහරලාට ඩ්‍රෝන් එකෙන් ඩ්‍රෝන් එක වෙනස් වෙනවා. E88 GT කියන ඩ්‍රෝන් එකේ කැලිබ්‍රේට් එක තමයි මම මේ ඔයාලට කියලා දුන්නේ.